හොඳයි අද අපි බලමු 8400 කියන්නේ ටිකක් ප්‍රාථමික ගුවන් යානයක් මේක ප්‍රාථමික කියන්නේ ඉස්සර අපි අර පෙති තියෙන මේ තියෙන පෙති ගුවන් යානයක් කොහොමද අපි බාන්නේ ඒවට මොනවද ගන්න උපකරණ කියලා මේ බාපු එකක් මෙන්න මෙතෙන්ට තමයි දැන් අපේ ෆ්ලයිට් එක එන්නේ තියෙන්නේ 10ක් වගේ මේ හැමෝම දැන් ලෑස්ති වෙලා ඉන්නේ අපි 4 දෙනෙක් තමයි ලෑස්ති වෙලා ඉන්නේ ෆ්ලයිට් එක බාන්න බලමු මේකට තියෙන උපකරණ දැන් මේ බාපු එකේ බලමු මේ තියෙන GPU කනෙක්ෂන් එක මේකට තමයි ප්ලේන් එක බාපු ගමන් මේක එන්ජින් එක නවත්තන හින්දා පිටින් අපි එන්ජින් සපෝට් දෙනවා මේ ඇතුලේ කරන්ට් එකට ඒක තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ මේ බාපු එක දැන් මේක ඕෆ් කරලා තියෙන්නේ ඊට පස්සේ මේ පෙති වහලා තියෙනවා AC කනෙක්ෂන් එක දාලා තියෙනවා මේක තමයි පැසෙන්ජර්ස්ලාට බහින්න ගුවන් යානෙන් බහින්න දෙන කොරිඩෝර වගේ එකත් දැන් ලෑස්ති කරලා තියෙන්නේ උතෙන්ට මේ ෆ්ලයිට් එක සාමාන්‍යයෙන් 174ක් වගේ මගේ ප්‍රමාණයක් එනවා මේ තියෙන්නේ චෝක් මේවට කියන්නේ ෆෝන් කියලා මේව දාන්නේ මේ ෆ්ලයිට් එකේ මේ තටුව යට එකයි මේ පෑන් එක ගාව එකයි අතන පිටිපැත්තේ ටේල් එක ළඟ එකයි එතන රෝඩ් එක ආව පොඩ්ඩක් පල්ලෙහෙන් එකයි එහා පැත්තේ ඒ විදිහට දෙන කෝන් 7ක් දානවා මේ ෆ්ලයිට් එකකට නවත්තුවාම ඊට පස්සේ මේ තියෙන්නේ මගින් බහිලා අන්තිම අඩිය තියෙන මේක සෙට් කරන්න ඕනේ මේකට අරකට ඊට පස්සේ මේ තියෙන්නේ ඕබා එක මේකෙන් තමයි ෆ්ලයිට් එක එහෙට මෙහෙට ඇදගෙන යන්නේ මේකේ මෙතෙන් ජොයින් කරලා මම මෙතෙන් ජොයින් කරලා ගන්න ෆ්ලයිට් එක එහෙට මෙහෙට ඇදගෙන යන්නේ මේක දෙපැත්තෙම තියෙනවා මේ අන වාහනයක් අපි නවත්තනකොට මේ චෝක් කෑලි තියන්න ඕනේ චෝක් කියන්නේ මේක කොහොම බර රබර් එකක් මේ වගේ තියන්න ඕනේ මේ ඒක අවදානම නැති වෙන්නේ මේ ඉස්සරහක් තියෙන එක වගේ බාර එක මේ තියෙන්නේ බඩු ෆ්ලයිට් එකේ එන බෑගේජ් හදවන එක අර මේ ට්‍රක් එකට අමුණනවා ගන්නාම තමයි දැන් මේ අපි බාන ෆ්ලයිට් එකට අපි මේ GPU එක ලෑස්ති කරලා තියෙන්නේ අපි කෝන් ලෑස්ති කරගෙන ඉන්නවා චෝක් ලෑස්ති කරගෙන ඉන්නවා සහ අපිට ෆ්ලයිට් එකට නියමිත දිශාවල් හරියට මඟ පෙන්වන්න මේ දේවල් ලෑස්ති කරලා තියෙනවා මෙන්න මෙතෙන්ට තමයි එන්නේ ෆ්ලයිට් එක මේ මෙතෙන්ට ඉස්සරහට ටයර් එක හරියට මෙන්න මෙතන නවතිනවා මේ අපි අනිත් තුන් දෙනා මේ අතවලදී